හිරු කුමරු ආදරේ ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. වෙනද වගේම අදත් මගේ channel එකට. ඉතින් අදත් මගේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතනවා නම් මගේ channel එකට like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරයෙන් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ දිනෙත් මින්ට එයාගේ තාත්තා මුණ ගැහෙන විදිය කියන්න. ඉතින් ඔයාලා දන්නවනේ මේ වෙනකොට හංසනයි දිනෙත් මින් දෙන්නා වැලිමඩ යනවා කියලා. ඇත්තටම ඉතින් මේ හංසනාවයි දිනෙත් මිනුයි දෙන්න වැලිමඩ යන තීරණය කරේ ගොඩක් සතුටින්. හැබැයි ඉතින් දිනෙත් මින් මේ ගැන එයාගේ යාළුවා දුලනට කිව්වට පස්සේ ඔන්න දුලනත් මේ ගමනට යන්න සූදානම් වෙනවා. ඇත්තටම ඉතින් දිනෙත් මින්ට ඕනකම තියෙන්නේ හංසනත් එක්ක තනියම යන්න. ඒක නිසාම දිනෙත් මින් තීරණය කරනවා හිටපු ගමම මේ ගමන යන්න. ඒක නිසා තමයි දුලනටත් නොකියම දිනෙත් මින් හංසනාවත් එක්ක හදිසියෙම වැලිමඩ යන්න තීරණය කරේ. ඉතින් ඒ ගියාට පස්සේ සිද්ධ වෙන්නේ කවුරුවත් හිතපු නැති දෙයක්. ඒ කියන්නේ හංසනයි දිනෙත් මින් දෙන්නා මේ ගමනේ යද්දී නොහිතපු විදිහට පාරේ යන මිනිස්සෙක් එයාලගේ වාහනේ හැපෙනවා. ඇත්තටම ඉතින් මේක ඇක්සිඩන්ට් එකක් තමයි සිද්ධ වෙන්නේ නොදැනුවත්වම. ඉතින් මේ වෙලාවේදී දිනෙත් මින් හොඳටම බය වෙනවා. ඒ වගේම හංසනා කොහොම වුණත් ඉතින් මේ දෙන්නා එකතු වෙලා ඉක්මනින්ම මේ මිනිස්සයව රෝහල්ගත කරන්න තමයි හදන්නේ. ඒ ගියාට පස්සේ හංසනාටයි දිනෙත් මින්ටයි තමන් ගියපු ගමන කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද මේ හේතුව නිසාම මේ මිනිස්සයා ගැන බලන්න හොයන්න ඒගොල්ලන්ට සිද්ධ වෙනවා. ඉතින් ඒ අතරෙදී හංසනා ගොඩාක්ම මේ අසරණ වෙච්ච මිනිස්සයාට පිහිට වෙන්න තමයි ඕනකම තියෙන්නේ. මොකද හංසනාට එයාගේ තාත්තවත් මතක් වෙනවා. ඉතින් කොහොම වුණත් ගොඩක් ආදරයෙන් මේ මිනිස්සයව බලා ගන්න ඕන වගේම ඉතින් මේ මිනිස්සයාට කාත් කවුරුවත් නැහැ කියන එක මෙතෙන්දි දැනගන්න ලැබෙනවා. ඒක නිසාම දිනෙත් මිනුයි හංසනයි දෙන්න තමන් ආපු රාජකාරි ගමන නතර කරලා මේ මිනිස්සයා ගැන බලන්න තමයි සූදානම් වෙන්නේ. ඒ හන්දා මේගොල්ලන්ට මේ එක දිනයක් මේ වැලිබඩ නතර වෙන්නත් සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය හේතුත් එක්ක මේ ඇක්සිඩන්ට් වෙච්ච මිනිස්සයාට සුවය ලැබුණට පස්සේ ප්‍රතිකාර ලැබුණට පස්සේ ආව සුවාතටපත් වුණාම දිනෙත් මින්ට සිද්ධ වෙනවා කාත් කවුරුවත් නැති නිසා මෙතන දාලා එන්න බැරි කමට මේ මිනිස්සයවත් ගෙදර එක්කගෙන එන්න. ඉතින් මේ ඉදිරියේදී මෙන්න මේ වගේ දේවල් ගොඩක් සිද්ධ වෙන්න නියමිතව තියෙනවා. ඉතින් ඒ ගැන වැඩි විස්තර දැනගන්න තවදුරටත් රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක කියලා ගොඩක් ආදරයෙන් ඉල්ලනවා. ඔයාලට සුබ දවසක්.